හය විස්ස ගණන්ක ලන්දිීමටක මට මගුලක් කතා කරන අපි බලමුද කොහොමද කට්ටිය පළවෙනි මිඩ් එක්සෑම් එකෙන් පස්සේ එයාලගේ මොකද්ද එයාලගේ හැඟීම් ප්‍රකාශ කරන්න කියලා කොහොමද? ඔය හිතුවද නම් යකා කළු නෑ ඒක හින්දා අවුලක් නෑ කියලා හිතෙනවා. මොකද හිතන්නේ? ඔව් යකා නම් කළු නෑ තමයි. හැබැයි දන්නේ කොහොම බලයිද කියලා දන්නේ පේපරේ. ඔයාලා හිතන්නේ අද පළවෙනි මිඩ් එක්සෑම් එක ගැන? තියරි නාවල තියෙන්නේ. තියරි නාවල කියන්නේ. එච්චරයි කියන්නේ. එච්චරයි කියන්නේ. පළවෙනි මිඩ් එක්සෑම් එක ගැන මම මේ ප්‍රශ්නේ මොකද හිතන්නේ අපේ පළවෙනි මිඩ් එක්සෑම් එකෙන් පස්සේ ඊටේ පළවෙනි මිඩ් එක්සෑම් මොකද හිතන්නේ? හැමදාම මිඩ් එක්සෑම් කරන්න වල බොත්තෙන් ඉන්නවා. පේපර් විතරයි ඕනේ. තියරි නැති. තියරි නැති. දණන් හදන්නයි පේපර් හදන්නයි තමයි ඕනේ. ගිරද්දියෙන් අනිත් කොහොම මොකද හිතන්නේ? ආයේ හරියටම කියන්නද? හරියට සාකච්ඡා කරනවා. කවර නැද්ද? අවන්න. ෆන්ඩමෙන්ටල් දැන් ඔක්කොම ආයේ නෑ වැදුනා සුප්‍රියටම ඉතින් ආයේ සුප්‍රියටම චින්ති තම්පි භවති චින්ති අපි වෙනස්කරේ එනදේ හිතාගන්නත් බෑ හිතන දේවල් එන්නෙත් නෑ හිතන ගාන හදන්නත් බෑ හදන ගාන හිතා ගන්නත් බෑ ඊටේ පළවෙනි මිඩ් එක්සෑම් එක අවුල් 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 අද දෙකම තිබුණේ නැද්ද? නෑ උදේ හොඳයි. දෙක හොඳයි. අවුල් අවුල්. මොකද කියන්නේ පළවෙනි මිඩ් එක්සෑම් ලෝකේ අම්මට කියලා වැඩක් නෑ. ඊට පළවෙනි මිඩ් එක්සෑම් එක ෆිසික්ස් පේපර් එක මම ඇත්තටම බෑක්ටොප් මම සතියට අර භාවනා කරා ස්ටොප් එක. යම් ළඟනක් බෑක්ටොප් උඩ බෑක්ටොප් වෙන්න බෑ මම සතියක් තිස්සේ ඉඳලා පාඩම් කරලා ඉලි ගාලා ඉන්නේ මම තාම මේක බෑක්ටොප් වෙන්නේ. ඔයා මොකද හිතන්නේ? දන්නන් ඩස්ටර් වා ඔයා මොකද හිතන්නේ මේ මිඩ් එක්සෑම් එක ගැන? කියන්නේ හොඳයි. දෙකම හොඳයි. දෙකම දෙකම හොඳයි. දෙකම හොඳයි. ඊට පළවෙනි මිඩ් එක්සෑම් එක ගැන. අපිට මම මේකට කටුත්තර දුන්නොත් මගේ නම සවුත් වෙනවා. නෑ අනේ අමාරුයි මට එන ෆයින් ප්‍රශ්න හොඳයි ඊට පස්සේ ආයේ නෙෆ්ට් ඊට පළවෙනි මිඩ් එක්සෑම් එක ගැන ඔයා මොකද හිතන්නේ? සටන පරාද කරන්න නැතුව කොහොම හරි ගේමක් දුන්නා. කසුනවා මොකද හිතන්නේ? හය විස්ස ගණන්ක ලන්දිීමටක මට මගුලක් කතා කරන ඉතින් එහෙම තමයි අපේ කට්ටිය අදහස් දැක්වේ. අපි තවත් ඔය වගේ ෂෝට් වීඩියෝ එකකින් හම්බෙමු ඊළඟ එකේ. ජය වේවා.